අපි මේ ලෝකේ ජීවත් වෙනකොට මිනිස්සු විදිහට අපිට ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍ය දෙයක් නේ. මේ ප්‍රශ්න ඇති වෙනකොට අපි මේ ප්‍රශ්න වලින් මිදෙන්න එහෙම නැත්නම් මේ දේවල් වලට විසඳුම් හොයාගෙන යනවා. මේ විසඳුම් හොයාගෙන යනකොට අපිට හම්බෙන දෙයක් තමයි මනෝපදේශනය කියලා කියන්නේ. ඇත්තටම මොකක්ද මේ මනෝපදේශනය කියලා කියන්නේ? මනෝපදේශනය කියලා කියන්නේ විශාල විෂය පරාසයක් දක්වා විහිදුණු ක්ෂේත්‍රයක්. මේ මනෝ උපදේශනය සම්බන්ධයෙන් සරල අර්ථකථනයක් දෙනවා. මනෝ උපදේශනය කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙකු අරමුණකට ගෙන යාම සඳහා ඔවුන්ගේ ශක්තිය අවදි කරන ඔවුන්ව මෙහෙවන උපදේශකවරයෙක් සහ සේවාදායකයෙක් අතර සිදුවන වෘත්තීමය සම්බන්ධතාවය. මනෝපදේශනය සම්බන්ධයෙන් මේ විදිහට නොයෙකුත් ආකාරයක එක නිර්වචන තියෙන්න පුළුවන්. නමුත් මේ මනෝපදේශනය තුළදී කරන්නේ අවවාද උපදෙස් ලබා දීම විතරක්. මනෝ උපදේශනයෙන් කිසිසේත්ම උපදෙස් ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. මනෝ උපදේශනය කියලා කියන්නේ සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ විසඳුම් රාශියක් අතරින් පුද්ගලයාට වඩාත්ම ඵලදායී වඩාත් සෞඛ්‍ය සම්පන්න විසඳුමක් ලබා ගැනීමට ඔවුන් තුළ ඇති වටිනාකම් ඔවුන්ගේ ශක්තියින් අවදි කරන ක්‍රියාවලියක්. සරලවම කිව්වොත් උපදේශනයේදී සිද්ධ වෙන්නේ උපදෙස් දීමක් නෙවෙයි, පුද්ගලයෙකුට තමන්ගේ ගැටලුවට ඔවුන් තුලින්ම පිළිතුරු ලබා ගැනීමට මඟ සලස්වන ක්‍රියාවලිය. එතකොට මේ කියන උපදෙස් ලබා දෙන්නේ ඇත්තටම මානසික රෝගීන්ට විතරමද? උපදේශනය ලබා දෙන්නේ මානසික රෝගීන්ට විතරයි කියන එක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. තමන්ගේ ජීවිතේ තමන්ගේ හැසිරීම් චර්යාවන් හැඟීම් වෙනස් කරගන්න ඕන කෙනෙක්ට වුණා. යම් කිසි ගැටලුවක පෙළෙන කෙනෙක්ට ඒ ගැටලුවට විසඳුමක් ලබා ගන්න කෙනෙක්ට වුණත් මේ උපදේශනය ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම 100%ක්ම මානසික නිරෝගී කෙනෙක්ට වුණත් තමන්ගේ ජීවිතයේ ඊළඟ පියවර ගන්න ඊළඟ පියවර සාර්ථක කරගන්න අවශ්‍ය නම් මේ උපදේශනයේ සහාය ලබා ගන්න හැකියාව තියෙනවා. මේ කියන කරුණු කාරණා ගත්තම ඕනම කෙනෙක්ට උපදේශකවරයෙක් උපදේශන සේවයේ නියැලෙන්න හැකියාවක් තියෙනවා. උපදේශනය කියලා කියන්නේ නිසි ඉගෙනීමකින් නිසි පුහුණුවකින් පස්සේ සිද්ධ කරන්න ඕන වෘත්තීමය සහ වගකීම් සහගත කර්තව්‍යයක්. එහෙම නැත්තම් වෙන්නේ ඔබ ළඟට එන පුද්ගලයාගේ ගැටලුව තවත් වැඩි වෙන එක විතරයි. ඔබට උපදේශන සේවාවක් අවශ්‍ය නම් ඒ සඳහා සුසුකම් ලත් උපදේශකවරයෙක් හෝ මනෝවෛද්‍යවරයෙක් තෝරාගත යුතුයි. මනුස්සයන් විදිහට ජීවත් වෙනකොට ප්‍රශ්න කරදර ගැටලු වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් මේ වගේ අවස්ථාවක ඔබේ ජීවිතයට අවශ්‍ය කරන ඒ හයිය එහෙමත් නැත්නම් ඔබේ ජීවිතයට අවශ්‍ය කරන පිටිවහල ලබා ගන්නට මනෝ උපදේශකවරයෙක් හම්බෙනවා කියන එක සම්බන්ධයෙන් ලැජ්ජ විය යුතු කාරණාවක් නෙවෙයි. මේ වෙනකොටත් ඔබ ඉන්නේ මොකක්ම හරි ප්‍රශ්නයක නම් හිතන්න දෙයක් නැහැ. ඔබට පුළුවන් ඉක්මනටම ගිහිල්ලා මනෝ උපදේශකවරයෙක් හම්බෙලා ඔබේ ප්‍රශ්නෙට ගැටලුවට විසඳුම් ලබා ගන්න. දිගටම අපිත් එක්කම එකතු වෙලා ඉන්න.